Hi යාළුවනේ welcome to Ima Kitchen. ඉතින් ඔන්න කාලයකට පස්සේ රසම රස කෑමක් හදන හැටි ඔයාලත් එක්ක බෙදා ගන්න මම ඇවිත් ඉන්නවා. එහෙනම් වැඩි කතා නැතුව කියන්න අද මම මොනවද හදන්නේ කියලා. අද මම හදන්නේ රසම රස chocolate බේරෙන lava cake. ඉතින් ඔන්න එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම්ම දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ඉස්සෙල්ලම බලමු මොනවද අපිට lava cake හදන්න ඕන කරන්නේ කියලා. දැන් අපි එහෙනම් ඉස්සෙල්ලම මේ විදිහට භාජනයකට අපි ගත්ත ඩාර්ක් චොක්ලට් ටික දාගමු. නැත්තම් අපි මේවට කුකින් චොක්ලට් කියලාත් කියනවා. ඉතින් ඩාර්ක් එකෙන් ගත්තාම හොඳයි. ඒකටම අපි දාගන්නවා අපි ගත්ත බටර් ග්‍රෑම් 50. අපි ඉස්සෙල්ලම දාගත්තේ කුකින් චොක්ලට් නැත්තම් ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 110ක්. ඉතින් ඒකට තමයි ඊට පස්සේ මේ විදිහට බටර් ග්‍රෑම් 50ක් දාගත්තේ. ඊට පස්සේ අපි මේ විදිහට වතුර පෑන් එකක තියලා ලිපේ තියාගන්නවා. ලිප ඔන් කරගෙන ඊට පස්සේ වතුර ටික හොඳට රත් වෙද්දී අපි බටරුයි ඩාර්ක් චොක්ලට්ුයි එක මේ විදිහට වතුරේ තියාගන්නවා. එතකොට ඒ ටික දිය වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි වතුර ටික රත් වෙද්දී ලිප ඔෆ් කරන්න ඕන. ඊට පස්සේ අර රස්නේ වතුරේ තියාගෙන තමයි මේ කුකින් චොක්ලට්ුයි බටර් ටිකයි හොඳට දිය කරගන්නේ. මේ විදිහට කැට නැතුව සේරම හොඳට දිය වෙනකන් කලවම් කරගත්තට පස්සේ ලිපෙන් ඉවත් කරගන්න. ඔයාලට දැන් පේනවනේ චොක්ලට් කැට මොකුත් නැහැ. ඊට පස්සේ අපි ඒකට එකතු කරගන්නවා සීනි ග්‍රෑම් 40ක්. මේ විදිහට ඊට පස්සේ සීනි ටිකත් හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි බිත්තරයක් එකතු කරගන්නවා මේකට මිශ්‍රණයට. ඉතින් බිත්තරේ කඩලා බලන්න වෙනම භාජනයකට දාලා. මොකද බිත්තරේ හොඳද නරකද කියලා අපි දන්නේ නැහනේ. ඉතින් ඉස්සෙල්ලා මේ හින්දා වෙනම භාජනයේ බිත්තරේ කඩලා ඊට පස්සේ අර මිශ්‍රණයට එකතු කරගන්න. ඊට පස්සේ අපි ඒකට එකතු කරගන්නවා වැනිලා ස්වල්පයක්. තේ හැඳි භාගයක් වගේ. ඊට පස්සේ සේරම මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න ඕන. ඒ ගමන් කියන්නම් ඉමා කිචන් එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න. ඔන්න දැන් අපි එකතු කරගන්නේ පාන් පිටි. පාන් පිටි මේ සැහැඳි එකමාරක් එකතු කරගන්න. ඔයාලට මේකට කේක් පිටි කියන වෙනම ගන්න තියෙනවා අපිට කඩේ. ඉතින් කේක් පිටි දාගන්නත් පුළුවන්. නැත්නම් අපිට පාන් පිටි ලූස් අපි අරගන්නේ ඒව දාගන්නත් පුළුවන්. දැන් අපි ඒකත් හොඳට කලවම් කරලා පැත්තකින් තියලා මේ විදිහට ලාවා කේක් බේක් කරන්න ගන්න කප් තියෙනවා. මේ විදිහට ඒවා ඔයාලට වෙළඳපොලේ ගන්න පුළුවන්. ඒකට බටර් ටිකක් හොඳට ගාගෙන ඊට පස්සේ කොකෝ පවුඩර් ටිකක් දාලා හොඳට වටේ තවර ගන්න ඕන. මෙන්න මේ විදිහට හොඳින් තවර ගන්න. ඊට පස්සේ අපිට හරීම ලේසියෙන් ලාවා කේක් එක බේක් වුණාට පස්සේ මේ කප් එකෙන් ගලව ගන්න පුළුවන්. දැන් අපි මෙන්න මේ විදිහට අපේ මිශ්‍රණය ඒ කප් වලට දාගන්නවා. ඉතින් අපිට මේ ප්‍රමාණෙන් මේ හදපු ප්‍රමාණය කප් 4ක් බේක් කරගන්න පුළුවන් ලාවා කේක්. හරි. දැන් ඔන්න oven එකට දාගන්න යන්නේ සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයෙන් විනාඩි 10ක් 12ක් අතර වෙලාවක් තමයි බේක් කරගන්න ඕන. හැබැයි නිකමටවත් වැඩි වෙලාවක් නම් බේක් කරගන්න එපා. එහෙම වුණත් ලාවා කේක් එක වරදිනවා. ඒ කියන්නේ අර මැද චොක්ලට් ගලාගෙන ඉන්න ඕන එක එහෙම වෙන්නේ නැතුව මැද තියෙන චොක්ලට් ටිකත් සෙට් වෙලා තනිකර කේක් වෙනවා. ඉතින් ඒ හින්දා විනාඩි 10 පහු වෙද්දි හොඳට ඇහැ ගහගෙන ඉන්න කේක් එක එළියට ගන්න ඕන ඒත් එක්කම. ඔන්න දැන් ඔයාලට පේනවා ඇති අපේ ලාවා කේක් ටික නම් හරි. රස පාටයි නේද? ඉතින් එහෙනම් අපි මේ විදිහට ගලවලා බලමු ඉක්මනට ගැලවෙනවද කියලා බලා ගන්න පුළුවන්. පේනවනේ කිසිම ඇලෙන්නේ කරන්නේ නැහැ. හරිම ලේසියෙන් ගලව ගන්න පුළුවන්. ඔයාලට ඉතින් කප් එකේම තියාගෙන කන්නත් පුළුවන්. හැබැයි අපිට බලන්න පුළුවන් මේ විදිහට කොහොමද චොක්ලට් මැද තියනවද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති හරිම රස පාටයි. චොක්ලට් බේරෙන ලාවා කේක් කියන්නේ මේ වලට. ඔන්න දැන් අපි රසම රස ලාවා කේක් හදලා ඉවරයි. දැන් වීඩියෝ එකේ අන්තිමේටම ඇවිත් ඉන්නේ. දැන් හොඳම වෙලාව. ඒ තමයි රස බලන වෙලාව.
මං ආසම වෙලාව තමයි වීඩියෝ එකේ අන්තිම හරිය රස බලන වෙලාව. එහෙනම් ඉතින් අපි රස බලලා ඉමු. චොක්ලට් බේරෙන් තියෙන මම ඔයාලට ළඟටම පෙන්නන්නම්කෝ. අතන මාර රහයි. ඔන්න තව එකක් ඔයාලට වෙන්නන්න. චොක්ලට් බේරෙන විදිහට ලාවා කේක් හදන්නේ හැම තමයි ළමයි. නෑ. ඉතින් හදලා බලන්න අනිවාර්යෙන්ම. එහෙනම් වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් තවත් රසම රස රෙසිපි එකක් අරන් එන්නම්. හැමෝටම බයි.